Hi guys, ඉතින් අද ඔයගොල්ලෝ එකතුලා ඉන්න මගේ YouTube channel එකෙන් ගේන Q&A වීඩියෝත් එක්ක. අද මම ඔයගොල්ලෝ අහපු ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දෙනවා. යාළුවනේ ටිකක් මගේ Q&A වීඩියෝ එක පරක්කු උනේ. මගේ post එකට මුලින්ම අඩුවෙන් තමයි කමෙන්ට් තිබ්බේ. මං ඉතින් හිතුවා තව ටිකක් කමෙන්ට් වැඩි වෙන්න ඉතලා Q&A වීඩියෝ කරනවා කියලා. Q&A වීඩියෝ එක පරක්කු වුණාට සමා වෙන්න යාළුවනේ. මුලින්ම අහලා තියෙන්නේ සුපුන් සත්සර කියන යාළුවා. එයා අහලා තියෙන්නේ ආසම YouTubers ලා 5 දෙනා කියන්න කියලා. මගේ ආසම YouTubers ලා 5 දෙනා තමයි ලෙවිඩීන්, ආයිෂාරත්, හෙෂාන් බ්ලොග්, චනුක්ස් බ්‍රෝ, SL ටෙක් මාස්ටර්. ඒ YouTubers ලා තමයි මං ආසම YouTubers ලා 5 දෙනා. එයාම තමයි අහලා තියෙන්නේ අයියා මල්ලි තරහ වුණු හොඳම දවස මතක් කරනවා. එහෙම කියන දවසක් නෑ. අපි හැමදාම රණ්ඩු වෙනවා. එහෙම කියලා හොඳටම රණ්ඩුනා කියලා දවසක් නෑ. හැමදාම අපි රණ්ඩු වෙනවා. ඊට පස්සේ අහලා තියෙන්නේ සසිරු බිම්සර T7M කියන යාළුවා. එයා කියලා තියෙන්නේ නම කියන්න කියලා. මගේ නම අමීනිස්ර අභිලාෂ. ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන්නේ තෙරුණි බේබි 9906 කියන යාළුවා. එයා අහලා තියෙන ආසම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද? ආසම YouTuber කවුද? මං ආසම ක්‍රිකට් ක්‍රීඩකයා කිව්වොත් එහෙම මං ආසම වනිදුට. ඊට පස්සේ අහලා තියෙනවා ආසම YouTuber කවුද? මං ආසම YouTuber ලෙවිඩීන්. ඊට පස්සේ අහලා තියෙන යාළුවා තමයි ඉතිර උදන්ත වීරසේකර වීරසේ කියන යාළුවා. එයා අහලා තියෙන කොහෙද ඉන්නේ? මම කොට්ටාවේ. එයා කොට්ටාවේ කියලා ගහලා තියෙන්නේ. මං ඉන්න ගොඩගම. ඉතින් යාළුවනේ ඊට පස්සේ අහලා තියෙන්නේ මදුක ශමාලි D4I කියන යාළුවා. එයා අහලා තියෙන්නේ ඔයාගේ මල්ලිට ස්කූල් එකේ යාළුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද? ඔයාට ඉදිරියට channel එකේ සබ්ලා 100k ගහන්න ලැබේවා. අපේ මල්ලිට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කරොත් යාළුවනේ එයාට හොඳ ප්‍රතිචාර තියෙනවා. යන යන තැන එයා වදුර ගන්නවා. ඉතින් එයාට හොඳ ප්‍රතිචාර තියෙනවා. එයා දාලා තියෙනවා ඉදිරියටත් channel එකේ සබ්ලා 100k ගහන්න ලැබේවා. thank you so much. අපි ඉක්මනටම සබ්ලා 100k ගහමු. ඉතින් guys ඊට පස්සේ අහලා තියෙන්නේ shorts crafted 26 කියන යාළුවා. එයා අහලා තියෙන්නේ you name my name is Sandra කියලා. මගේ නම අමීන් ඉන්සර අභිලාෂ. එයාම අපව අහලා තියෙනවා ඔයා කී වසරේද? මම 9 වසරේ. ඊට පස්සේ අහලා තියෙන්නේ ලෙන්සෝ 2025 D1Q කියන යාළුවා. එයා අහලා තියෙන්නේ ඔයාගේ අනාගත බලාපොරොත්තු මොනවද? content creator කෙනෙක් වෙන්න තමයි හිතන් ඉන්නේ. ඊට පස්සේ අහලා තියෙන්නේ Rex 5ZZ1 කියන යාළුවා. මම හරියට දන්නේ නැහැ guys මේ නම කියනවා. ඊට පස්සේ එයා අහලා තියෙන්නේ මොනටයිස් කරලාද? 1k ගහන්න කොච්චර කල් ගියාද? මොනටයිස් කරලා නෑ. තාම මම මොනටයිස් කරලා නෑ guys මගේ YouTube channel එක. 1k ගහන්න කොච්චර කල් ගියාද? 1k ගහන්න සති 4ක් වගේ තමයි ගියේ. ඊට පස්සේ අහලා තියෙන්නේ The Sport Diaries කියන යාළුවා. ඔයා YouTube පටන් ගන්න හිතුවේ ඔයාට වයස කීයද? මම YouTube පටන් ගන්න හිතුවේ මට අවුරුදු 11 විතර. හැබැයි මම ඒ කාලේ YouTube channel එක පටන් ගත්තේ ඒවා ගොඩක් ඒ වගේ වීඩියෝස් වලට ගොඩක් views ආවෙත් නෑ. ඒ වගේ තමයි YouTube channel එක පටන් ගත්තේ. ඊට පස්සේ මම ටිකක් YouTube ගැන ඉගෙනගෙන 9 වසරේදී YouTube channel එක පටන් ගත්තා. ඊට පස්සේ අහලා තියෙන්නේ shorts crafted 26 කියන යාළුවා. එයා අහලා දාලා hi කියලා. hi. ඊට පස්සේ අහලා තියෙන තෙරුණි බේබි 9906 කියන යාළුවා. ඔයා TV එකේ රඟපානවද? ඔව්. මම TV එකේ රඟපානවා. ඊට පස්සේ අහලා තියෙන යාළුවා තමයි දිනුව X කියන යාළුවා. මුලින්ම මගේ නම කියන්න. හරි. මම ඔයාගේ නමත් කිව්වා යාළුවේ. ඔයා කීයද? මම 9 වසරේ. මම කලින් කිව්වා. ඔයා රඟපාන කතා කීයක් තියෙනවද? මම රඟපාන මේ ටිකේ නම් සිනාය කතාවේ තමයි රඟපාන්නේ. කල්ලුත් රඟපාලා තියෙනවා. කමර්ෂියල්ස් වල ඒ වගේ රඟපාලා තියෙනවා. මේ ටිකේ සිනාය කතාවේ තමයි රඟපාන්නේ. ඊළඟට අහලා තියෙන්නේ ඉෂාර මදුවන්ති W2I කියන යාළුවා. එයා අහලා තියෙන්නේ ඔයාට වයස කීයද? මට අවුරුදු 13. ඊට පස්සේ අහලා තියෙන්නේ ලෝචි ෆෑන්ස් ක්ලබ් කියන යාළුවා. එයා TV එකේ රඟපාලා තියෙනවද? ඔව් මම TV එකේ රඟපාලා තියෙනවා. ඊට පස්සේ අහලා තියෙන්නේ නිල්මිනි ඉමේෂ් කියන යාළුවා. ඔයාද TV එකේ රඟපාන්නේ? ඔව් මම තමයි TV එකේ රඟපාන්නේ. ඊට පස්සේ අහලා තියෙන්නේ දිනෝෂිකා මදුෂානි I5H කියන යාළුවා. පවුලේ කී දෙනෙක් ඉන්නවද? මගේ පවුලේ 4 දෙනෙක් ඉන්නවා. අම්මයි මායි තාත්තයි මල්ලි. ඊට පස්සේ අහලා තියෙන්නේ
යනිත සුරංග කියන යාළුවා රඟපානවාද? ඔව් මම රඟපානවා. ඒක මම කලින් කිව්ව යාළුවේ. ඉතින් guys ඊට පස්සේ අහලා තියෙන්නේ මයු R2D කියන යාළුවා. එයා අහලා තියෙන්නේ ඔයාගේ වයස කීයද? මට අවුරුදු 13යි. පවුලේ විස්තර මං නෑ. අපේ අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, මල්ලි ඉන්නවා, මං ඉන්නවා. ඒ ටික තමයි පවුලේ විස්තර ගැන කිව්වේ. කලර් ෆුඩ් චැලෙන්ජ් එකක් ගන්න. අනිවාර්යෙන් ගන්න. ඊට පස්සේ අහලා තියෙන්නේ ජනක මදුමාල් කියන යාළුවා. හරි. එයා අහලා තියෙන්නේ ඔයාට වයස කීයද? මට අවුරුදු 13. ඔයාගේ ගම ගොඩගම. ඔයාගේ ඉස්කෝලේ මොකද්ද? මම කලින් ඉස්කෝලෙන් අයින් වෙලා අලුත් ඉස්කෝලේකට යන්න ඉන්නේ. ඊට පස්සේ අහලා තියෙන්නේ ඔයාගේ ෆෝන් එක මොකද්ද? මට තියෙන්නේ iPhone 12 mini එක. බුදු සරණයි සතුටින් ඉන්න. හරි ඔයාට බුදු සරණයි. ඔයාත් සතුටින් ඉන්න. ඊට පස්සේ අහලා තියෙන්නේ නවිදු දිසානායක Q8 කියන යාළුවා වයස කීයද කියලා. මට අවුරුදු 13. ඊට පස්සේ ආ තියෙන වෙලුර නිම්සර K8K කියන යාළුවා. එයා අහලා තියෙන්නේ ඔයාගේ ඉස්කෝලේ නේම් එක. මම ඒක කලින් උත්තර දුන්නා guys. ඔයාගේ ෆැමිලි එකේ මෙම්බර්ස්ලා කීයද? 4ක් ඉන්නවා අපේ මෙම්බර්ස්ලා. ඔයාට සහෝදර සහෝදරියෝ කීයද? මගේ මල්ලි විතරයි. එච්චරයි. ඔයා කීය වසරේද? මම 9 වසරේ. ඔයා හොදයිද කියලා හදේ මං හිතන්නේ ඔයා හොදින්ද කියලා මං හිතන්නේ අහලා තියෙන්නේ. මං හොද. ඊට පස්සේ අහලා තියෙන්නේ no name F7 කියන යාළුවා. එයා අහලා තියෙන්නේ grade කීයද? මම 9 වසරේ. කොහෙද ඉන්නේ? ගොඩගම. ස්කූල් එක මං ඒකට කලින් උත්තර දුන්නේ යාළුවේ. ඊට පස්සේ අහලා තියෙන්නේ අභිෂේක කියන යාළුවා. එයා අහලා තියෙන්නේ අයියයි මල්ලි දෙන්නත් එක වීඩියෝ කරන්න. අල්ලිමයි කරන්න වීඩියෝස්. ඊට පස්සේ අහලා තියෙන්නේ පසන් වංශජ E5R කියන යාළුවා. ඔයාගේ ගම කොහෙද? මං ගොඩගම. ඊට පස්සේ අහලා තියෙන්නේ සනුලි රොඩ්රිගෝ කියන යාළුවා. එයා heart එකක් දාලා දිනවා. thank you comment එකක් දැම්මට යාළුවේ. ඊට පස්සේ අහලා තියෙනවා අෂාන් ලක්මාල් E7K5E කියන යාළුවා. එයා අහලා තියෙන්නේ අමල්ෂ මගේ නම කියන්න. අමල්ෂ මං කියන අමීන් කියලා කියන්න හදලා තියෙන්නේ. මගේ නම කියන. මං ඉතින් ඔයාගේ නමත් කිව්ව යාළුවේ. ඉතින් guys ඊට පස්සේ අහලා තියෙන්නේ ෂෙවෝ XYT කියන යාළුවා. එයා අහලා තියෙන්නේ ගෙවල් කොහෙද? මං ගොඩගම. මල්ලිට වයස කීයද? මල්ලිට වයස අවුරුදු 8යි. මල්ලිට ඇයි තාම වචන කියන්න බැරි? ඒක නම් අනේ මන්ද යාට ර වගේ අකුරු තියෙන වචන කියන්න බෑ. අනේ මන්ද මොකද කියලා. ඊට පස්සේ අහලා තියෙන්නේ අම්මා තාත්තා මොකේද වැඩ කරන්නේ? තාත්තා ජුවලරි කරන්නේ. අපේ අම්මා නම් මුකුත් රසාවක් කරන්නේ නැහැ. ඊට පස්සේ අහලා තියෙන vlogs කරන්න හිතුනේ ඇයි? vlogs කරන්න හිතුනේ මම ගොඩක් ඔය ලෙවිඩීන්ගේම vlogs බලනවා ශාරද්ගේ ලෙවිඩීන්ගේ. ඒගොල්ලන්ගේ vlogs බැලුවට පස්සේ මට ආස හිතුණා මමත් vlogs කරන්න ඕන කියලා. ඉතින් ඒක තමයි මම vlogs කරන්න හේතුව. ඊට කලින් මම vlogs කරන්න ආසාවෙන් හිටියේ. හැබැයි අර ගොඩක්ම YouTube දැම්ම පටන් ගන්න ඕන කියලා හිතුනේ. අර YouTubersලා දෙන්නගේ videos vlogs බැලුවට පස්සේ. ඊට පස්සේ එයා අහලා තියෙනවා හොදම ගර්ල් ඇන්ඩ් බෝයි කරන vlogs channel එක මොකක්ද? හොදම ගර්ල් ඇන්ඩ් බෝයි කරන vlogs channel එක මොකක්ද? ඒක ගැන කිව්වොත් එහෙම බොයිස් ලගෙන් කිව්වොත් එහෙම ලෙවිඩීන්ගේ තමයි මම ආසම vlogs channel එක තියෙන්නේ. ඊට පස්සේ අහලා එයාම අහලා තියෙනවා ආසම ගර්ල්ගේ YouTube channel මොකක්ද කියලා. ගර්ල්ගේ මම ගර්ල්ස් ලගේ වැඩි වීඩියෝස් බලන්නේ ඔය ලෝචිගේ වීඩියෝස් එහෙම බලනවා. හරි. ඒකට මම උත්තරේ දුන්නා. ඊට පස්සේ ඔයා ආසම ගර්ල් කවුද? එහෙම ආසම ගර්ල් කෙනෙක් නෑ. ඊට පස්සේ vlogs කරන කැමරාව මොකද්ද? මම කරන්නේ iPhone 12 mini එක. ඊට පස්සේ අහලා තියෙන්නේ ඔයා කැමති YouTube ලෙවිඩී. ස්කූල් එක මොකද්ද? මම ඒකට කලින් උත්තර දුන්නේ යාළුවේ. අනිවාර්යෙන් උත්තර ඕනේ good luck. thank you. ඊට පස්සේ අහලා තියෙන්නේ ජේමින් දෙනෙත් F7E කියන යාළුවා. එයා අහලා තියෙන්නේ වයස කීයද කියලා. වයස මට අවුරුදු 13යි. ඊට පස්සේ අහලා තියෙන්නේ ලසිරු ජසිත් E6B කියන යාළුවා. මට අහන්න වැඩි ප්‍රශ්න නැහැ. එකම දේ තමයි ආසම කාර් එක මොකද්ද? බුදුසරණයි අනේ අනිවාර්යෙන් කියාගෙන යන්න. මගේ ආසම කාර් එක BMW i8. බුදුසරණයි අනිවාර්යෙන් ඔන්න මම ඔයාගේ කමෙන්ට් එකට උත්තර දුන්නේ යාළුවේ. ඉතින් guys ඊට පස්සේ අහලා තියෙන්නේ නිරෝෂ් රාශ්මිකා කොළඹේජ් 961 කියන යාළුවා. එයා අහලා තියෙන ෆැමිලි විස්තර and ඔයාගේ විස්තර. මම ෆැමිලි එක ගැන විස්තර කලින් කිව්ව යාළුවේ. මගේ විස්තර ඔයගොල්ලන්ට වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් එහෙම බලන්න පුළුවන්.
හරි මම ඒකට උත්තර දුන්නා. ඊට පස්සේ ආලා තියෙන්නේ නිලාන්ති දිල් රුක්ෂි කියන යාළුවා. එයා අහලා තියෙන්නේ GF කෙනෙක් ඉන්නවද? මගේ නමත් කියන්න බුදුසරණයි. මට නම් එහෙම කියෙන්නේ නැහැ. ඔයාගේ නමත් කිව්ව යාළුවේ ඔයාට බුදුසරණයි. හරි. ඊට පස්සේ අහලා තියෙන්නේ තෙරුක දම්නුජු කියන යාළුවා. එයා අහලා තියෙන්නේ hey what's up? I only have one question. It's about why your parents don't face to the camera. අනේ මන්දා ඒගොල්ලෝ නම් වීඩියෝස් වලට එන්නේ නැහැ. හැබැයි අම්මා එහෙම නම් උදව් කරනවා වීඩියෝ කරන්න. තාත්තත් ඉතින් ඔය තාත්තත් උදව් කරනවා. අනේ මන්දා ඒගොල්ලෝ එන්නේ නැහැ වීඩියෝ එකට. ඊට පස්සේ අහලා තියන්නේ යාළුවනේ සනුමිත කිත්තර කියන යාළුවා. එයා අහලා තියෙන ඔයාගේ තාත්තා කරන්නේ මොකද? අපේ තාත්තා කරන්නේ ජුවලරි. කීයේ වසරේද? මම 9 වසරේ. ඔයා ඉන්නේ කොහෙද? මං ගොඩගම. අම්මගේ ගම කොහෙද? අම්බලන්ගොඩ. ඊට පස්සේ අහලා තියෙන්නේ ඔයා කැමතිම කාර් එක ජීප් එක. මං කැමතිම කාර් එක BMW i8. ඊට පස්සේ ජීප් එක Prado. ඊට පස්සේ ඔයා කැමතිම කාර් බ්‍රෑන්ඩ් එක. මං ආසම බ්‍රෑන්ඩ් එක තමයි BMW. ගොඩක් බ්‍රෑන්ඩ්ස් තියෙනවා ඉතින් කාර් වලින් ගත්තොත් එහෙම මං ගොඩක් ආස BMW වලට. අනිවා දෙන්න. ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දුන්නා. ඊට පස්සේ අහලා තියෙන්නේ සනුලි රොඩ්රිගෝ කියන යාළුවා. එයා අහලා තියෙන්නේ මම දාපු ඒවත් කියන්නේ කියවන්නේ එකේ කියන්න මගේ නමත් කියන්න. මම ඔයාගේ නමත් කිව්වා. ඊට පස්සේ අහලා තියෙන්නේ යාළුවනේ මිනු W5T කියන යාළුවා. එයා හાર્ඩ් එකක් දාලා දිනවා. thank you comment එකක් දැම්මට. ඊට පස්සේ අහලා තියෙන්නේ ෂෙනල් M8V කියන යාළුවා. රැට කෑවේ මොනවද? රැට තාම රෑ වෙලා නැහැ. රැට කෑවේ මොනවද? ඊයේ රැට කෑවේ මොනවද කියලා මතකත් නැහැ. ඊට පස්සේ අහලා තියෙන්නේ K Gaming Reset 3K කියන යාළුවා. ඔයා කොහෙද ඉන්නේ? ඔයාගේ නම. මං ඉන්නේ ගොඩගම. මගේ නම අමින් ඉස්සර අවිලාෂ. ඊට පස්සේ අහලා තියෙන්නේ සනුලි රොඩ්රිගෝ කියන යාළුවා. ඔයා මොකක හරි රඟපානවද? ඔව් මම සිනා කතාවක රඟපානවා. ඊට පස්සේ අහලා තියෙන්නේ යස්මිත දිනෙත් 1 මිලියන් කියන යාළුවා. එයා අහලා තියෙන්නේ ඔයාගේ මල්ලි ටීවී එකේ රඟපානවද? ඔව් අපේ මල්ලි ටීවී එකේ රඟපානවා. ඊට පස්සේ අහලා තියෙන්නේ ෂෙනල් M8V කියන යාළුවා. ඔයා ෆ්‍රී ෆයර් ගහනවද? නෑ මම ෆ්‍රී ෆයර් ගහන්නේ නෑ. ඊට පස්සේ අහලා තියෙන්නේ දිලෝෂි ෆර්නැන්ඩෝ F5J කියන යාළුවා. ඔයාගේ මාසික ආදායම කීයද මොනටයිස් ඕන් වෙලාද? මම තාම මාසික ආදායමක් ලබන්නේ නැහැ ගයිස්. මම තාම YouTube channel එක මොනටයිස් කරලත් නැහැ. ඊට පස්සේ අහලා තින්නේ ටිනු V2R කියන යාළුවා. ඔයා ඇයි YouTube පටන් ගත්තේ? මම ඒකට කලින් උත්තර දුන්නා. ඊට පස්සේ අහලා තියෙන්නේ ශමියාප 589 කියන යාළුවා. එයා අහලා තියෙන ඔයාගේ අම්මගේ තාත්තගේ නම කියන්න. ඔයාගේ අම්මගේ තාත්තගේ නම කියන්න. අපේ තාත්තගේ නම නිශාන්ත. අපේ අම්මගේ නම නදීෂ. එයා තව හાર્ට් එකක් උදලා තියෙනවා. thank you. කමෙන්ට් එක දැම්මට. හරි. ඊට පස්සේ ආලා තියෙන්නේ නදීන්ද සාන්ත කියන යාළුවා. එයා අහලා තියෙන්නේ සනුක අක්කාත් කියන්නේ කවුද? ඇයි එයා ඔයාට බයින්නේ? අක්නාත් කියන්නේ කවුද? ඇයි එයා ඔයාට බයින්නේ? එයා අනේ මම ඒ කමෙන්ට් එක හරියටම දැක්කේ නෑ ගයිස්. ඊට පස්සේ අහලා තියෙන්නේ නිලුනිකා ක්‍රිෂාන්ති කියන යාළුවා. එයා අහලා තියෙන්නේ ඔයාගේ නම මොකක්ද? මගේ නම අමීන් ඉන්සර අවිලාෂ. මල්ලික J1M කියන යාළුවා. එයා අහලා තියෙන්නේ ඔයා ලස්සනයි. thank you. අනේ නන්ද මම ලස්සනද? සනුලි රොඩ්රිගෝ කියන යාළුවා තමයි. ඊට පස්සේ අහලා තියෙන්නේ ඔයා ඉන්නේ කොහෙද? මං ඉන්නේ ගොඩගම. ඊට පස්සේ අහලා තියෙන්නේ දිව්විෂ් කියන යාළුවා. ඒ අයියා තමයි මට YouTube channel එකත් හදලා දුන්නේ. එයාගේ නම පුලිෂ්‍ය. thank you පුලිෂ් අයියේ මට YouTube channel එක හදලා දුන්නට. මං එයාව චුට්ටක් මෙතනදී මතක් කරා. හරි. එයා අහලා තියෙනවා කොහොමද ඔච්චර ඉක්මනටම channel එක grow කරගත්තේ මල්ලි? channel එක grow කරගත්තේ මම එක දිගට videos දැම්මා මග අරින්න නැතුව. ඊට පස්සේ තමයි මට channel එක grow කරගන්න පුළුවන් උනේ. ඊට පස්සේ ආයෙ දිනවා මිනුරි ප්‍රමෝතියා කියන යාළුවා. එයා අහලා තියෙන්නේ ඉස්කෝලේ මොකද්ද? ගෙවල් කොහෙද? මම ඉන්න ගොඩගම. ඒකට මම අර ඉස්කෝලේ කොහෙද කියන එකට මම කලින් උත්තර දුන්නා. ඊට පස්සේ අහලා තියෙන්නේ මිහිදි නෙහස්නා කියන යාළුවා. එයා අහලා තියෙන්නේ මැනිකේ ඔයා කී වසරේද? මම 9 වසරේ. ඊට පස්සේ අහලා තියෙන්නේ මිස්ටර් ඩොගී
වී කියන යාළුවා එයා අහලා තියෙන ඔයාගේ YouTube ආදායම කීයද? මම තාම YouTube එකේ ආදායම ලබන්නේ නැහැ. හරි ඊට පස්සේ අහලා තියෙන්නේ Mr. Ghost R6S කියන යාළුවා ඔයාගේ ඉස්කෝලේ මොකද්ද? මම ඒකට කලින් උත්තර දුන්නේ යාළුවේ. ඊට පස්සේ අහලා තියෙන්නේ සනුලි රොඩ්රිගෝ කියන යාළුවේ. එයා අහලා තියෙන ඔයා කීය වසරේද? මම 9 වසරේ. ඊට පස්සේ අහලා තියෙන්නේ ධනංජනී vlog කියන යාළුවා. එයා අහලා තියෙන්නේ ඔයාගේ channel එක ඔච්චර ඉක්මනට 1k ගැහුවේ කොහොමද? මම ඒකට කලින් උත්තර දුන්නේ යාළුවා. ඒක දිගට මම වීඩියෝ දැම්මට පස්සේ මට channel එක grow කරගන්න පුළුවන් වුණා. මගේ channel එකටත් support එකක් දෙන්න කියන්න යාළුවන්ට. හරි. ඔයගොල්ලොත් guys ධනංජනී vlog කියන යාළුවව subscribe කරලා තියාගන්න. BS ගේමක් ගහමු පොඩ්ඩෝ. හරි ඔයාලා බුදු සරණයි. ඔයත් ගේමක් ගන්න. ඊට පස්සේ guys අහලා තියෙන්නේ බ්‍රේව්ලි බින්දුවයි රයිට් කියන යාළුවා. එයා අහලා තියෙන්නේ ඔයාගේ ගෙවල් කොහෙද? මං ගොඩගම. ඉතින් guys ඊට පස්සේ අහලා තියෙන්නේ රිෂ්ද රුක්ෂාන් කියන යාළුවා. එයා අහලා තියෙන්නේ ඔයාගේ ආගම මොකක්ද? ඔයාගේ ස්කූල් එක කොහෙද? මගේ ආගම මම බෞද්ධ. ඔයාගේ ස්කූල් එක කොහෙද කියලා අහලා තිනවා. මම ඒකට කලින් උත්තර දුන්නා යාළුවේ. ඊට පස්සේ අහලා තියෙන්නේ නිරෝෂ් රාශ්මිකා කොළඹේජ් 961 කියන යාළුවා. එයා අහලා තියෙන ෆැමිලි එක ගැන කියන්න මල්ලි. මම ඒකටත් කලින් උත්තර දුන්නා යාළුවේ. ඊට පස්සේ අහලා තියෙන්නේ ශාවියා බ්‍රෝ කියන යාළුවා. ඔයා මාසෙට කීයක් හොයනවද? මම මාසෙට කීයක්වත් හොයන්නේ නැහැ තාම. ඔයාට ශිෂ්‍යත්වයට ලකුණු කීයද? මට ශිෂ්‍යත්වයට ලකුණු 117යි. ඒ කාලේ අර කොරෝනා එහෙම තිබ්බේ හින්දා මම පන්තිත් ගියේ නෑ ශිෂ්‍යත්වයට. ඒක හින්දා මට ලකුණු 117යි තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔයා යන්න කැමති රට මොකද්ද? මං යන්න කැමති රට තමයි ජපානය. ඊට පස්සේ අහලා තියෙන්නේ ඔයාලා දෙන්න සිඩාවේ කතාවේ රඟපාපු කොටසක් කරලා පෙන්වන්න බැරිද? ඉතින් යාළුවෝ මේ දැන් මම මේ කමෙන්ට් එක දැක්කේ මේ වෙලාව අපේ මල්ලි ගෙදර නෑ. ඒක නිසා මේ ප්‍රශ්නෙට රඟපාන්න බෑ දැන්. ඒක නිසා මං මේ කලින් දැක්කනම් මල්ලිවත් අඩ ගහගෙන ටිකක් රඟපාලා පෙන්නනවා. ඊට පස්සේ අහලා තියෙන්නේ Shadow LI4BB කියන යාළුවා ඔයා FF ගහනවද? නෑ මම Free Fire ගහන්නේ නෑ. ඊට පස්සේ අහලා තියෙන්නේ ගයානි හිරි මුතු ගොඩ බින්දුවයි 182 කියන යාළුවා. එයා අහලා තියෙනවා ඔයා කී වසරේද? මම 9 වසරේ. ඊට පස්සේ අහලා තියෙන මහින්ද විතානාරච්චි කියන යාළුවා. එයා heart එකක් දාලා තියෙනවා. thank you comment එකක් දැම්මට. ඊට පස්සේ අහලා තියෙන්නේ සේඩිට්ස් YT කියන යාළුවා. මට song එකක් කියන්න දෙන්න. මට නම් බෑ. අපේ මල්ලි හිටියනම් සින්දුවක් කියයි. ඊට පස්සේ ඒකටම දාලා තියෙනවා පුළුවන්ද කියලා. දැන් බෑ යාළුවේ. අපේ මල්ලි හිටියනම් එයා කියනවා. ඊට පස්සේ කමෙන්ට් එක දාලා තියෙන්නේ කිත්සිරි වදුරගල 481 කියන යාළුවා. එයාත් මේ ඉමෝජිස් දෙකක් දාලා තියෙනවා. කමෙන්ට් එකක් දැම්මට ගොඩක් ස්තුතියි. ඊට පස්සේ අහලා තියෙන්නේ නවිදු දිසානායක Q8O කියන යාළුවා. එයා අහලා තියෙන වයස කීයද? මට අවුරුදු 13. ඊට පස්සේ අහලා තියෙන බ්‍රේව්ලි බින්දුවයි රයිට් කියන යාළුවා. ඔයාගේ ගෙවල් කොහෙද? මම ගොඩගම. ඊට පස්සේ අහලා තියෙන්නේ guys පිනිදු තීක්ෂණ K8 අයි කියන යාළුවා. එයා අහලා තියෙන කොහොමද රඟපාන්න ආවේ? අපේ තාත්තගේ යාළුවෙක් හිටියා. ඊට පස්සේ එයා තව ඩිරෙක්ටර් අංකල්ලව කන්ටැක්ට් කරලා දුන්නා. එහෙම තමයි රඟපාන්න ආවේ. ඊට පස්සේ අහලා තියෙන්නේ උදයාංගනී F69 කියන යාළුවා. එයා අහලා තියෙන නම. මගේ නම අමීනි ඉස්රා අභිලාෂ. ඊට පස්සේ අහලා තියෙන guys ගේමින් දනා 994 කියන යාළුවා. එයා අහලා තියෙන දෙන්නගෙම වයස නම ගම ඉස්කෝලේ මොකද්ද? දෙන්නගෙම වයස කිව්වොත් එහෙනම් මට අවුරුදු 13 මල්ලිට අවුරුදු 8යි. නම මගේ නම අමීනි ඉස්රා අභිලාෂ. අපේ මල්ලිගේ නම බුසත බෝමි. ඊට පස්සේ ගම කිව්වොත් එහෙනම් අපි දෙන්නම ගොඩගම. ඉස්කෝලේ මොකද්ද? ඉස්කෝලේ මොකද්ද කියලා අහලා තියෙනවා යාම guys මේ මගේ ඉස්කෝල ගැන මං කලින් කිව්වා ඔයගොල්ලන්ට. අපේ මල්ලි යන්නේ ලින්ෆීල්ඩ් එකට. හරි. ඊට පස්සේ අහලා තියෙන්නේ ජනිදු ඔෂාන් W1I කියන යාළුවා. කොහෙද ඉන්නේ? මම ගොඩගම. ඉස්කෝලේ මොකද්ද? මං ඒ කලින් කිව්වා. ඒජ් එක මට අවුරුදු 13යි. මේ ඔක්කොම දාන්න දෙන්නගෙම. හරි. මං ඒ ඔක්කොටම කලින් උත්තර දුන්න යාළුවේ.
thank you කමෙන්ට් එකක් දැම්ම. ඉතින් guys ඊට පස්සේ අහලා තියෙන්නේ රවීෂ 1587 කියන යාළුවා. එයා අහලා තියෙන්නේ ඔය දෙන්න ඇත්තටම අයියයි මල්ලිද? ඔව්. මමයි මල්ලි ඇත්තටම අයියයි මල්ලි. දෙන්නගේ සම්පූර්ණ නම් කියන්නේ. මගේ නම මිනිස්සු අභිලාෂ. අපේ මල්ලිගේ නම පුසද බෝමේ. ඊට පස්සේ අහලා තියෙන guys දෙන්නගේ ඉගෙන ගන්න ඉස්කෝලේ කොහෙද කියලා. මගේ ඉස්කෝල ගැන මං කලින් කිව්වේ යාළුවේ අපේ මල්ලි යන්නේ ලින්ෆීල්ඩ් ඉන්ටර්නැෂනල් කොලේජ් එකට. ඊට පස්සේ අහලා තියෙන්නේ පවුලේ විස්තර කියන්න. මං ඒකට කලින් උත්තර දුන්නා. ඔය දෙන්න රඟපානව නේද? ඔව්. කොහොමද දෙන්නට රඟපාන්න අවස්ථාව හම්බුනේ? මං ඒකටත් කලින් උත්තර දුන්නා. ඊට පස්සේ අහලා තියෙන්නේ ඔය දෙන්න ඉස්කෝලේ කී වෙනි වසරේද? මම 9 වසරේ මල්ලි 3 වසරේ. ඊට පස්සේ අහලා තියෙන්නේ කොහෙද ඉන්න ගම කියන්න. අපි ඉන්නේ ගොඩගම. ඊට පස්සේ අහලා තියෙන්නේ දෙන්න පවුලේ අයගේ විස්තර කියන්න. පවුලේ අයගේ විස්තර මම කලින් කිව්වා. ඉතින් guys මං හිතනවා ඔයගොල්ලෝ අහපු ඔක්කොම ප්‍රශ්න වලට මං උත්තර දෙන්න ඇති කියලා මං ඔයගොල්ලන්ගේ නමුත් කිව්වා. එක ප්‍රශ්නයක් හරි මගේ අරනම් සමා වෙන්න guys. එක යාළුවෙක් දාලා තිබ්බා ඔයයි මල්ලි රඟපාල පෙන්නන්න කියලා. මට දැන් හිතෙනවා ඒක කරා නම් තවත් වීඩියෝ ලස්සන වෙයි කියලා. අනිවාර්යෙන්ම මං ඒක කරනවා. අපේ මල්ලි අද ගෙදර නෑ. එයා හිටියනම් අනිවාර්යෙන් මං කතා කරගෙන කියපු විදිහට මම රඟපාල පෙන්නනවා. සමා වෙන්න රඟපාල පෙන්නන්න බැරි වුණාට කොහොම හරි අදට මං ගිහින් එන්නම්. තවත් අලුත් වීඩියෝ එකදී හම්බෙමු. ජය වේවා.